බබාගේ ඩිලිවර් එකට අග්‍රහාර වලින් ක්ලේම් කරගන්න දින්නේ. එහෙමනම් ඇප්ලිකේෂන් එකේ ඉල්ලලා තියෙන ඩොකියුමන්ට් වලට අමතරව තව ඩොකියුමන්ට් 4ක් ඔයාට ඕන වෙනවා. පළවෙනි එක තමයි බබාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ෆොටෝකොපි එකක් ඕනේ. දෙවෙනි එක ඔයාගේ සැලරි එන account එකේ පාස්බුක් එකේ ෆොටෝකොපි එකක් ඕනේ. තුන්වෙනි එක බේබි ඩිලිවර් එකට කලින් එක දිගට මාස 3ක පේස්ලිප් 3ක් ඕනේ. 3ක ෆොටෝකොපීස් ඕනේ. හතරවෙනි එක ක්ලිනික් කාඩ් එකේ, ඒ කියන්නේ අර ගර්භණී සටහන් කාඩ් එක අන්න ඒකේ ෆොටෝකොපි එකක් ඕනේ. මම මේ කිව්ව ඩොකියුමන්ට් හතරම ඔයාගේ වැඩ කරන තැන ආයතනයෙන් ට්‍රූ කොපි කියලා කියන්නේ සත්‍ය පිටපත් කියලා සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ. මේ හතර අනිවාර්යෙන් අරන් යන්න අර ඇප්ලිකේෂන් එකේ ඉල්ලලා තියෙන ඩොකියුමන්ට් වලට අමතරව. එතකොට රස්තිය අදුවක් නැතුව ඔයාට මේ වගේ ක්ලේම් එක ගන්න පුළුවන්. නැත්නම් මේවා ආයෙමත් ඔයාට බාර දෙන්න වෙනවා. ওই ටික බාර දුන්නාට පස්සේ සති දෙකක් වගේ ඇතුළත ක්ලේම් එක හම්බ වෙනවා. මට නම් සති දෙකක් වගේ යද්දි හම්බ වුණා. එහෙනම් ගිහින් එන්න. බයි.